2025 පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා බාර ගැනීමේ අවසාන දිනය අද උදෑසන 8:30 සිට මධ්‍යහන 12 දක්වා නාම යෝජනා බාර ගැනීම සිදු කරන ලබන දිවින දිස්ත්‍රික්ක 25 තේරීම් බාලධාරගේ කාර්යාලවලදී. ඒත් එක්කම ඊයේ වෙන විට 3100කට අධික ප්‍රතිපත් මුදල් තැන්පත් දේශපාලන පක්ෂ ආස්වාදන කණ්ඩායම් දිවින පුරාම යන අපි විශ්වාස කරනවා අද දිනේදී මේ අපතැන්පත් ප්‍රමාණය විශාල ප්‍රමාණයක් අද දිනේ නාම යෝජනා බාර දීමට තමයි සූදානම් වෙලා සිටිනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සියලුම තරඟ කරන දේශපාලන පක්ෂ ආස්වාදන කණ්ඩායම් වලින් ඔබ මේ පැය 3:00මාරක් තුල මේ කාර්ය කළ යුතු බැවින් කරුණාකර උදෑසන සිටම මේ එන්න අවසාන මොහොතේ එන්න එපා. මොකද 12න් පස්සේ කිසිදු අවස්ථාවක නාම යෝජනා බාර ගැනීමට අපිට හැකියාවක් නැහැ. ඒතක විශේෂයෙන්ම ඔබ දන්නවා මේ පන්දට අනුකූලව මේ කාන්තා නියෝජනය සාක්ෂාත් වන ආකාරයට ඒ පළමු නාම යෝජනා පත්‍රයෙන් සභාවේ සභික දුර සංඛ්‍යාවට 10%ක් ඉන්නෝනේ කොට්ටාශ මට්ටමින්. ඒ වගේම දෙවන නාම යෝජනා පත්‍රයේ ඒ අපේක්ෂක සංඛ්‍යාව 50%ක් ඉන්නෝනේ කාන්තාවන්. ඒ වගේම තරුණයන් මේ පළමු සහ දෙවන නාම යෝජනා පත්‍ර දෙකේම තරුණයන් 25%ක් සිටිය යුතුයි. වත්කම් සහ බැරකම් ප්‍රකාශ බාර දීම සම්බන්ධයෙන් මේක අනිවාර්යයෙන්ම නාම යෝජනා සමග බාර දිය යුතු දෙයක්. ඒක අල්ලාසා දූෂණ කමිෂන් සභාව නව පනතේ සඳහන් කරලා තිනවා පැහැදිලිවම නාම යෝජනා බාර දෙන සෑම අපේක්ෂකයෙක්ම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය නාම යෝජනා පත්‍රය සමග බාර දිය යුතුයි කියන එක. ඒ නිසා ඒ මොහොතෙන් බාර දිය යුතුයි. අපි සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම නාම යෝජනා පත්‍ර බාර දෙන ස්ථානයේ මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම සඳහා නිලධාරීන් පත් කරලා තිනවා. ඔවුන්ට ඔබේ වත්කම් බැරකම් ප්‍රකාශ බාර දෙන්න. ඒත් එක්කම අද දිනේ අවසන් වෙන විට වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ට අදාළ තොරතුරු සියල්ල අපි අල්ලාසා දූෂණ කමිටු සභාවට බාර දීමට නියමිතයි. මේ නාම යෝජනා බාර ගන්නා පරිශ්‍රයන් තුළට කච්චේර තුළට ඔබගේ අනුගාමිකයන් සහ පාක්ෂිකයන් සෝ හිතවතුන් හෝ කිසිවෙක් රැගෙන එමින් වළකින්න කියලා. මොකද ඒ සාමාන්‍ය කාර්යාලය කටයුතු කළ යුතු ඒ ස්ථානවල අනවශ්‍ය ආකාරයේ පිරිසක් රැස් වෙ යුතු නැහැ ස්ථානට. ඒ වගේම තමයි අපි ඉල්ලා දෙන පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන දවස් කරුණාකරලා කච්චේරි අවට සහ නගර ආසන්නයේ කිසිදු ආකාරයක දේශපාලන පක්ෂ හෝ සාධන කණ්ඩායම් වල ඔවුන්ගේ අනුගාමිකයන් එක්රැස් වීමට ඉඩ දෙන්න එපා. ඔවුන්ව අනිවාර්යයෙන්ම ස්ථාන ඉවත් කරන්න. මොකද හේතුව මේ සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා මේ දරුවන්ට නිදහසේ කටයුතු කරන අවශ්‍ය විශේෂම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන ප්‍රචාර කටයුතු කිසි දෙයක් වීමට ඉඩකඩ ලබා නොදෙන ස්ථාම වගකීමෙන් ඉල්ලා සිටින සීලම් පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් විශේෂම නාම යෝජනා පරිශ්‍රයන්ට ආසන්නයෙන් ඉන්න.